මේ සංසාර තීර්ථ යාත්‍රාවේදී අපි බොහෝ කාලයක් එක්ව ගමන් කළෙමු. බොහෝ දේ කතා බහ කළෙමු. එවිට ඔබ මා හඳුනාගත්තේය. මමද ඔබ හඳුනාගතිමි. ඒ හඳුනා ගැනීමෙන් පසුව ඔබත් මමත් එකම ප්‍රාර්ථනාවක නිමග්න වීමු. ඒ යුක්තිගරුක දේශයක් ආරණ සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනයයි. ඒ ප්‍රාර්ථනය හුදු ස්වප්නයක් වේද නැතහොත් යථාර්ථයක් වේද? ධර්මාධිකරණයට කැඳවී ස්වාමී මුසාවෙන් මුලා
ඒ ගීතය මේ දැන් මොහොතකට පෙර ඇයට ලියා දුන් වගක් හැඟුණා නම් දැනුණා නම් ඒ තරමටම ඔබ මේ පොළොවට සංවේදී ඇති. netak තෙත් කරන අතක් මිට මොළවන ඒ ගුණය නිවි පහන් වී පිටාරගේ දාටයි පෘථිවිය නම් ග්‍රහලෝකය මහා පොළොවක් වන්නේ. එහෙත් මේ මගේ දේශයයි ජාතියයි ආගමයි.